ෆොටෝෂොප් වැඩ් එකෙමු. ඉතින් අද වීඩියෝ කතා කරන්න යන්නේ කොහොමද ෆොටෝෂොප් වැඩ් එක වෙන්නේ කියලා. ඒ කියන්නේ මම මගේ thumbnails හදන්න යූස් කරන tools මොනවද? මෙන්න මේ tools හරහා ඔයා කොහොමද ඔයාගේ thumbnail එක හෝ post එක ලස්සන ඩිසයින් කරන්න කියලා තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් මේ ඔක්කොම කරන්නේ මම ෆොටෝෂොප් හරහා. ඉතින් ඒකනේ මම ෆොටෝෂොප් වැඩ් එකෙමු කියන්නේ. ඉතින් ඒක වලට තේරෙන්නේ නැති. ඉතින් අපි යමු මෙන්න මේ විදිහට කොහොමද මම වගේ ලස්සන thumbnails හදන්න කියලා දැනගන්න. ඉතින් ඔයාලට thumbnails විතරක් නෙමෙයි. ඔයාලට මම මේ කියලා දෙන විදිහට ඔයාලට post හදන්න පුළුවන්. එක එක events වලට post හදන්න පුළුවන්. ඉතින් අද අපි යමු වීඩියෝ එකට. වීඩියෝ ගිහලා අපි කතා කරමු කොහොමද මං thumbnails create කරන්න කියලා. ඉතින් මේ thumbnails create කරන එකෙන් ඔයාලට Photoshop ගැන ගොඩක් ලොකු knowledge එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය beginner ට වඩා normal knowledge එකක් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ Photoshop open කරන් ඉන්න එක. ඉතින් මේ විදිහට මං Photoshop open කරගන්නවා. ඉතින් මම Photoshop use කරන 2023 version එක. මේ විදිහට අපිට Photoshop launch එක බලා ගන්න පුළුවන්. Photoshop launch කරනට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ උඩ තියෙන මෙන්න මේ create new කියන බටන් එක තමයි මම ක්ලික් කරන්නේ. මොකද මට අලුතෙන් project එකක් create කරගන්න ඕන නිසා. ඉතින් මේ විදිහට මම create new කියන බටන් එක ක්ලික් කරලා මෙතන custom කියන තැන මම මේ විදිහට pixels ගණනක් දීලා හදාගෙන තියෙන size එකක්. ඉතින් මෙන්න මේකත් ඔයා හදාගන්න pixels width එක විදිහට 1366යි height එක විදිහට 768ක් දාලා මේ pixels count එකෙන් ඔයා මේ විදිහට හදාගන්න. මේක මෙහෙම දාන්න එපා. මෙහෙම තියන්න. මේකෙන් දාලා තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන නම්මට කැමති නමක් දෙන්න. ඉතින් මං හදපු thumbnail එක ආයෙත් මං හදලා පෙන්නන නිසා මම මේක 2026 my studio කියලා මම මේ විදිහට ගහනවා. ස්ටුඩියෝ කියලා මේකට නමක් දාගෙන මම මෙන්න මෙතන මේ create කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් මේව වෙනස් කරන්න යන්න එපා. මේකට ඕනනම් ඔයාලට background එක color එක වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට කැමති බටන් මම සුදු දාගෙන මේ create කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් create කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න වගේ screen එක තමයි බලා ගන්න පුළුවන්. එන්නේ මේ පැත්තෙන් අපිට අපේ tool set එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපිට layers හරහා තමයි මේක වැඩ ගන්න තියෙන්නේ. ඉතින් මේ layers වැටෙන්නේ මෙන්න මෙතනින් තමයි. ඉතින් මම හදන්න බලාපොරොත්තු වෙන thumbnail එක මෙතනට upload කරන් ඉන්න. මේ විදිහට මම හදන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ thumbnail එක නිසා මම මේ thumbnail එක මම මෙතනට upload කරගෙන ඉන්නවා. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ thumbnail එක තමයි අද මම හදන්න යන්නේ ආයෙ මොලින් ඉඳන්. ඉතින් මේකට ගැලපෙන background එකක් මම සෝරගෙන තියෙනවා. ඒ විදිහට මම මෙන්න මේ thumbnail එක ආයෙ මෙන්න මේකේ හදන්න තමයි යන්නේ. ඉතින් අපි මුලින්ම අපේ thumbnail එකට ගැලපෙන background එක add කරන් ඉමු. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති background එකක් use කරන්න. ඉතින් මේ විදිහට මම මෙන්න මේකට click කරන් ඉඳලා Photoshop එකට මේක ඇවිල්ලා අතාරිනවා. ඊට ෆොටෝ එක මෙතනින් ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ පින්තූරේ ඒ කියන්නේ size එක වෙනස් කරන්න ඕන අපිට මේ පින්තූර ක්ලික් කරලා ඒ කියන්නේ මෙතනින් මෙන්න මේ ලේබල් එක ක්ලික් කරලා අපිට පුළුවන් control T ඔබන්න. control T ඔබලා අපිට පුළුවන් මෙන්න මේක මේ විදිහට size කරන්න. ඉතින් මේ විදිහට මම size එක මේ විදිහට මේකට ගැලපෙන විදිහට හදා ගන්නවා. මේ ගාන ඇති. ඉතින් මම දැන් enter කරනවා. enter කරාට පස්සේ වල වෙන්නේ නැති මේ විදිහට අපිට size එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේකේ sharpness එක වැඩි. ඒ කියන්නේ එළිය වැඩි. මේක background එකට වඩා අපිට අපි එකට add කරන textures අනම්මනම් තමයි වැඩි වෙන්න ඕනේ. අපේ නැති මේකේ පොඩි අපේ background එක පේන්නෙම නැති තරම් වගේ. ඒ කියන්නේ background එකට මේ වැඩි අවධානයක් යොමු වෙන්න ඕනේ. අපේ නෙවෙයි දාන text වලටයි අපි දාන image වලටයි. ඉතින් දැන් මම මෙන්න මේ background එකේ කරන්න ඕනේ settings ටික හදා ගන්න. ඉතින් ඒකට මම කරන්නේ background එක select කරලා මෙන්න මේ filters කියන තැනට ගිහිල්ලා filters වලින් මෙන්න මෙතන noise කියන තැනට ගිහිල්ලා මෙතන add noise කියන බටන් එක ක්ලික් කරනවා. add noise කියන බටන් එක ක්ලික් කළා මම මෙන්න මේක පොඩ්ඩක් මෙහෙට දාලා ඔයාලට වෙන තිත් ගතියක් එනවා. ඉතින් මේක ඇහැට ගැලපෙන ප්‍රමාණයට වගේ දාලා මෙතන okay කරන්න පුළුවන්. ඉතින් ආයෙත් මම කරන්නේ ආයෙත් ගිහිල්ලා filters වලට මෙතන blur ගිහිල්ලා මෙතනින් මම Gaussian blur කියන එකට යනවා. Gaussian blur එකෙන් වෙන්නේ මේක ටිකක් blur වෙන එක. ඉතින් ඔයාලට වෙන්නේ මේ විදිහට details අඩු කරලා ටිකක් අපිට blur කරලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේ තරම් වගේ blur එක දාලා මේක okay කරනවා. ඉතින් ඊට පස්සේ මම මේකේ brightness එක අඩු කරනවා. ඉතින් brightness එක අඩු කරන්න තියෙන්නේ මෙන්න මේක උඩ එකපාරක් click කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ icon එකට යන්න. මේකට ගිහිල්ලා මේ රවුමක් වගේ තියෙන්නේ. එතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන exposure කියන තැනට යන්න. exposure කියන තැනින් ඔයාලට පුළුවන් exposure එක මේ විදිහට අඩු කරන්න. මේ විදිහට exposure එක මේ ගානට වගේ තියාගෙන මේ ගානට වගේ අපි add කරගමු. add කළා මේක අපි මෙතනින් අයින් කරගන්නවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපේ exposure එක හදාගන්න. ඉතින් අපිට මෙන්න මේක lock කරන්න ඕන නම් මේක උඩ එකපාරක් click කළා. දැන් අපි දැන් මේ දෙක වෙන වෙනමනේ තියෙන්නේ. දැන් ඔයාලට පේන්නේ නැති මම මේ layer එක අල්ලලා පල්ලෙහාට දැම්මොත් මේ layer එක මුකුත් පේන්නේ නැහැ. නිකන් තමයි තියෙන්නේ.
ඉතින් මේක උඩ තියෙන නිසා තමයි අපිට මේක බෑග්ග්‍රවුන්ඩ් එක අඩු වෙලා එක්ස්පෝෂර් එක අඩු වෙලා පේන්නේ. ඉතින් මම මේ දෙක එකට කරගන්න ඕන නිසා මේ දෙකට කන්ට්‍රෝල් එකත් එක්ක මේ දෙකම ඔබාගෙන මම මේකට රයිට් ක්ලික් කරලා මෙන්න මෙතන convert to smart object කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් convert to smart object කියන බටන් එක ක්ලික් කළා ඔයාලට පේන්නේ නැති ඒත් අපිට මේක මේ ෆොටෝ එක මෙහෙට යවන්න පුළුවන්. ඉතින් මම දැන් ආයේ ඒක හරි ගන්නට තියාගෙන මෙන්න මෙතන තියෙන මේ ලොක් කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් එතකොට අපිට මේක කොහෙටවත් එහා මෙහා කරන්න බෑ. ඉතින් ඊට පස්සේ අපි කරමු අන්න අපේ මෙන්න මේ තියෙන ටෙක්ස්චර්ස් ටික ඇඩ් කරගන්න එක. ඉතින් මේක මගේ ලක්ෂ ගානක කියලා තමයි තියෙන්නේ. ඉතින් මම ඒක මෙතනින් ඇඩ් කරන්න යන්නේ. ඉතින් ඇඩ් කරන්න කලින් අපි කරන්න ඕනේ අපි Google browser එකට ඕනේ browser එකට ගිහිල්ලා හෙලකුරු keyboard එක open කරන් ඉන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ ඔයාට ඕන දේ ටයිප් කරන්න. ඉතින් මේකට මම ටයිප් කරන්න යන්නේ මගේ ලක්ෂ ගානක් කියන එක. ඉතින් මම විදිහට මගේ ලක්ෂ ගානක් කියන එක ටයිප් කරනවා. ඉතින් මම මේ විදිහට මගේ ලක්ෂ ගානක කියලා ටයිප් කරගත්තා. ඉතින් ලක්ෂ ගානක් කියලා ටයිප් කළා මෙතන legacy font කියන එකට යන්න. legacy font කියන එකට ගිහිල්ලා වඩ බලන්න මෙතන copy text දෙන්න. ඉතින් වඩ වෙන්නේ නැති මේ දේ copy text කියන්නේ text එක copy වුණා. ඊට පස්සේ අපි දැන් ආයෙ යමු Photoshop එකට ගිහිල්ලා වඩ බලන් ආයෙ අපේ thumbnail එක හදන තැනට ඇවිල්ලා මෙන්න මේ text කියන tool එක click කරන්න. ඉතින් මේක අපිට keyboard එකේ T ඔබලත් ගන්න පුළුවන්. ඉතින් මෙතන මම keyboard එකේ T ඔබල මේක ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙතනින් click කරන්න. ඒ click කරාට පස්සේ වල පේන්නේ නැති මේ විදිහට මම සිංගල font එකක් මේකට add කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේක මෙහෙම නෙමෙයි පෙන්නන්නේ. ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි fonts තමයි පෙන්නන්නේ මෙතනින්. ඔයාලට පුළුවන් සිංගල font එකක් add කරගන්න. මම හිතනවා ඒ ගැනවත් දන්නව ඇති කියලා. සෝ අපි මේක දැන් කරන්න කොහොමද බලමු. දැන් මේක මම මෙහෙම add කළා. මම දැන් කලින් copy කරලා තිබ්බ එක නිසා මම මෙතන control V ඔබලා මෙන්න මේක මම ලක්ෂ ගානක් කියන එක add කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම ආයෙත් මේක මේ වගේ මැද්දට ගෙනල්ලා control T ඔබලා මේක මට අවශ්‍ය size එකට මම ලොකු කරගන්නවා. ඉතින් මේ විදිහට මේ ගාන වගේ ටිකක් ලොකු වුණාම හරි. ඉතින් මෙතන මම ලොකු කරගෙන මෙන්න මේක එන්ට දීලා ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් එක තියෙන ලේයරයකට ගිහිල්ලා මේක ඩබල් ක්ලික් කරන්න. ඉතින් ඩබල් ක්ලික් කරාට පස්සේ අපිට ඔයාලට පේන්නේ නැති මෙතන layers style කියලා අපිට වෙනම ටැබ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට layers style කියලා අපිට ටැබ් එකක් ඕපන් වුණා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන gradient overlay කියන තැනට ඇවිල්ලා මෙන්න මේ gradient කියන මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඒ ක්ලික් කළා ඔයාලට බලන්න මේ කලර් එක උඩ එකපාරක් ක්ලික් කළා මෙන්න මේ කලර්ස් කියන තැනට ගිහලා ඔයා කැමති කලර් එකක් තෝරගන්න. ඉතින් මේ විදිහට මම මේ කලර් එක තෝරගෙන මේක ඕකේ කරනවා. ඊට පස්සේ මම මේ පැත්තට ගිහිල්ලා මෙන්න මෙතන ඒක උඩ ක්ලික් කරලා ආයෙත් ඒ කලර් එක ඇඩ් කරගන්නවා. ඒකට සමාන කලර් එකක් ඕ ඒ කලර් එකම ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙන්නේ නැති මේ විදිහට මගේම ඒ සීන් එක මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි නැති කරගන්න ආයෙ මෙන්න මෙතන අලුත් එකක් ක්ලික් කරලා හදා ගන්නවා. ඉතින් ඒකට අපි දාමු ලා මෙන්න මේ වගේ පාටක් දාලා අපිට පුළුවන් මෙන්න විදිහට මේකට සාමාන්‍ය මික්ස් වෙලා තියෙන වගේ හදා ගන්න. ඊට පස්සේ මෙතන ආයෙත් ඕකේ දෙන්න. ඕකේ දීලා වඩ පුළුවන් මෙතන ටෙක්ස්චර්ස් කියන තැන් වලට ගිහිල්ලා ඒව එක ඔබලා බලන්න. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මෙන්න මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම දාගෙන ඉවරලා මේකට වඩ වෙන්නේ නැති gradient overlay තමයි තියෙන්නේ. ඉතින් මේකේ මම මෙන්න මේ ටික් එක අයින් කරලා ඔයාලට පේන්නේ නැති මේක පේන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ටික් එක අයින් කරේ නැත්නම් තමයි මේ හරියට පේන්නේ. ඉතින් ඔයාලට පේන්නේ bravely emboss කියලා තැනක් තියෙනවා. අන්න එකෙන් තමයි මේ 3D look එක අරන් තියෙන්නේ. ඉතින් ඔයා මේ වහා මෙයා කරලා බලන්න ඔයාලට පේන්නේ නැති මේ 3D look එකක් එනවා. ඊ ගතිය අපිට මෙන්න මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේක ඕකේ කරගන්නවා. ඉතින් ඔයාලට පේන්නේ නැති මගේ ලක්ෂ ගානක් කියලා ටෙක්ස්ට් එක මේ විදිහට හදාගත්තා. මගේ ලක්ෂ ගානක ටෙක්ස්ට් එක තියෙන. ඊට පස්සේ අපි බලමු ස්ටුඩියෝනේ. අනේ ස්ටුඩියෝ කියන ටෙක්ස්ට් එක අපිට මෙතනින් අර වගේම හදා ගන්න පුළුවන්. ඉතින් මම ආයෙ හදන්න ඕනේ නැහැ. ඒ නිසා මේක control T control C ඔබලා ආයෙ මෙතන control V ඔබලා paste කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ආයෙම හදා ගන්න. ඉතින් ඔයාලට වෙන්නේ මගේ ලක්ෂ ගානක කියලා මේ විදිහට තියෙනවා. ඉතින් මෙතන ආයෙත් ස්ටුඩියෝ එක කියන එකත් මම එහෙම copy කරලා ආයෙත් මේකට add කරගන්නවා. ඉතින් ඔයා දන්නවා ඇති ඔයා දන්නවා ඇති දැන් මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ලක්ෂ ගානක ස්ටුඩියෝ එක කියලා තියෙනවා. ඊට පස්සේ අපි අපේ ෆොටෝ එක තමයි add කරගන්න ඕනේ. ඉතින් මෙතන මගේ ෆොටෝ එක add කරන්න ඕනේ. ඉතින් මම ඒක ආයෙත් මෙතනින් drag and drop කරනවා ඇවිල්ලා. ඉතින් මේ විදිහට මම මගේ ෆොටෝ එක හොයාගෙන මෙතනින් මම drag and drop කරනවා. ඉතින් මම මගේ ෆොටෝ එක හොයාගෙන මෙතන drag and drop කරනවා. ඉතින් දැන් මම මේක enter දීලා මේකට එකපාරක් click කරලා මෙන්න මේ remove background කියන බටන් එක click කරනවා. ඉතින් ඔයාලට Photoshop latest version එකක් use කරනවා නම් ඔයාලට මේකෙන්ම මේක remove කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට browser එකට ගිහිල්ලා ඔයා කැමති background remover website එකකින් ඔයාලට මේක background එක remove කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට background remove වුණා.
ඉතින් මම මේක උඩ ආයෙත් එක වරක් ක්ලික් කරලා control T ඔබලා මම මේක මට ඕන size එකට හදා ගන්නවා. ඉතින් මේ විදිහට මට මේ size එක හොඳ නිසා මම මේ ගන්නට වගේ අරගෙන මෙන්න මේ විදිහට මේ ගන්න හොඳයි. මේ ගන්න අරගෙන මම මෙතන enter දෙනවා. enter දීලා අපිට පුළුවන් මේක පිටිපස්සෙන් අපිට shadow එකක් add කරන්න. අනිකට ගන්න මම මේ දෙන්නේ මේ ධන icon එක click කරලා මේ layer කියන එක මෙතන පල්ලෙහාට දාගෙන මෙතන B බටන් එක click කරනවා. ඉතින් B බටන් එක තමයි brush tool එක. ඉතින් මේ විදිහට brush tool එක ඔයාලට open කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට brush tool එක මෙතනින් colors වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ඇති මේක එක්ස් අකුරෙන් මෙන්න මේ පාට වෙනස් කරන්න පුළුවන්. ඉතින් දැන් මම brush tool එක දීලා තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේක ගොඩක් hard brush එකක්. ඉතින් මම මේ control Z දීලා අයින් කළා. මේ ගොඩ right click කරලා මේ brush එකේ hardness එක සාමාන්‍ය අඩු කර ගන්නවා. ඔයාලට පේන්නේ නැති මේකේ hardness එක අඩු brush එකක් තමයි දැන් අපිට පේන්නේ. ඉතින් මේකේ size එක මට වැඩි කරලා hardness අඩු කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ size එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් දැන් මම මේක මෙන්න මේ විදිහට මේක වටේට අඳින්න යන්නේ. දැන් ඔයාලට පේන්නේ නැති මේ විදිහට ලස්සනට ඇදෙනවා බලා ගන්න පුළුවන්. අපේ පිටිපස්සේ background එක සාමාන්‍ය අපේ කැපිලා පේන විදිහට මේක ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ටිකක් අර සාමාන්‍යයෙන් හරියටම නෙමෙයි කරන්නේ. ඔයාලට පුළුවන් මේක හරියටම ගානට තියලා හරියටම මේක ඇඩ් කරගන්න. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේක අපි අර පිටිපස්සට බ්ලැක් ගඩිය ඇඩ් කරගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට ඕනේ ගැලපෙන විදිහට මේක ඇඩ් කරගන්න. ඉතින් මම මෙන්න මේ උඩ තියෙන move tool එකට ආයි ගිහිල්ලා දැන් මම පෙන්නන මේ සල්ලි මෙන්න මේ තියෙන මේ සල්ලි වගේ ඒක ඇඩ් කරගන්න කොහොමද කියලා. ඉතින් ඒකට මම මේ විදිහට මම අරන් තියෙන ෆොටෝ ටිකක් මේ ෆොටෝ එක අරගෙන මම මෙතන ආයෙත් මෙන්න මේකට paste කරනවා. ඉතින් ඊට පස්සේ මම මේකට ගිහිල්ලා මෙන්න මෙතන මේකෙන් මම මේක පොඩක් මේ පැත්තට හරවගෙන මේකට ලොකු කරලා මේ වගේ ඇඩ් කරගන්නවා. ඇඩ් කරලා okay දෙනවා. ආයෙත් එන්නේ layer code එක පාරක් ක්ලික් කරලා මෙතන filter blur motion blur ගිහිල්ලා මම මේක පොඩ්ඩක් දෙදරන ඒ ගතිය ටිකක් ගන්නවා. එතකොට ඔයාලට පේන්නේ නැති මේ විදිහට අපිට මේ වගේ තියලා ඒ කියන්නේ තව පොඩ වැඩි කරමු. මේ ගතිය තියලා okay කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ආයේ මේ කොට ක්ලික් කරලා control C ඔබලා මේකේ control V දීලා ආයේ අපිට මේකක් ගන්න පුළුවන් copy එකක්. ඉතින් ඊට පස්සේ මම ආයෙක control T දීලා මේක okay දෙන්න. ඒ කියන්නේ එතනින් අපිට පොඩ්ඩක් මේක අපි okay කරනකම් මේක normal filter එක අයින් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේක ආයෙත් enter දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙන්නේ එක කියන එකට උඩින් තමයි තියෙන්නේ. ඉතින් මම මේ එක කියන text එක අරගෙන මේ කොඩින් මම මේක add කරනවා. ඉතින් ඔයාලට පේන්නේ නැති එක කියන එක යට තමයි තියෙන්නේ දැන්. මෙන්න මේ එක තියෙන එක යට තමයි මේ සල්ලි තියෙන මෙන්න මේ image එක තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි අපේ මෙන්න මේ professional thumbnail එක හදාගත්තා. ඉතින් ගොඩක්ම lazy thumbnail එකක් විනාඩි 10කින් වගේ වෙට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් හදා ගන්න පුළුවන්. ඉතින් අපේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා පල්ලේ තියෙන රතු පාට subscribe බටන් එක click කරලා අපිට subscribe 300 ගෝල එකට help එකක් දෙන්න කියලා මතක් කරනවා. ඉතින් මගේ වර්ණ බ්‍රෑන්ඩ් වීඩියෝ එකකින් නැවත මම නවතිනවා. මම නව අංගුදේශ්.